මේ ඉන්න මගේ දරුවෝ මන්ත්‍රීතුමනි අපේ හාමුදුරනේ හරි දක්ෂයි. ඒගොල්ල දරුවෝ දක්ෂයි. විශේෂයෙන් මගේ මේ දරුවෝ වාරම්වා දක්ෂයි. මේ දක්ෂතාවය ඔප්නං වල මේ අද මෙතන ඉන්න අයියලා වගේම ඔයාලට සමාජයේ කවදා හරි සමාජයේ බාර ගන්නකොට මේ වගේම හදවත් තියෙන මේ වගේම අධ්‍යාපනය හදාරලා රටට දැනෙන සේවයක් කරන දූපුතුන් වෙනවා දකින්න තමයි අපේ ආසාව. අපේ බලාපොරොත්තු. ඉතින් ඒ බලාපොරොත්තුවට යන්න මේ දරුවන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව මේ දරුවෝ තුල තියෙනවා අපේ. ඒකට අතහිත දෙනකොට ඇති වෙන අනුපාඩු දුර්වලතාවත් එක්ක තමයි ඒ ගමන වෙනස් වෙන්නේ. අද දින අපි සියලු දෙනාම දැක්කා මේ පුංචි රැස්වීම පවත්වන්න ගිහිල්ලා කොච්චර අපහසුතාවයකට ලක් වුණාද. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා අපේ හාමුදුරුවෝ අපි අර ෆවුන්ඩේෂන් දාලා තියෙන ගොඩනැගිල්ල වටේට පිටි ටික කණු ටිකවත් දාලා වහලයක් දාලා කොට කිච්චක්වත් බැඳලා තිබ්බනම් අපිට මේ වගේ රැස්වීමක් ගන්නකොට හරි පහසුයි. කෙසේ වෙතත් රුවන් මොනකොට පුදුනුවන් දැන් අපි දෙකට ඉදරෝ මම ගෙදර ඉන්නකොට කතා කරලා කිව්වා සර් අපේ මේ සමිතියක් තියෙනවා මේ සමිතිය හරහා අපි ප්‍රථම වතාවට රටේ අනාගතේ බාර ගන්න ගමේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ ටික නිවැරදිව ජීවිතේ මඟ පෙන්වීම සඳහා මේ අවශ්‍ය පළමු වතාවට බෑග් ටිකක් ලබා දෙමු. පසුව අපි තව ටිකක් ළමයි උදා කරන්න සලකා බලමු. ඉතින් එදත් මම හරියටම සතුටුනා පුතේ මේ කතාවේ ඇත්තටම අපි දන්නවා පාසලට ඉමහත් සම්පතක් අපේ හාමුදුරනේ මේ රුවන් මොළගොඩ කියලා. අපි ඔක්කොමලා එකතු වෙලා ස්ටේජයක් හදන්න ගියා. ඒකේ අපි කණු ටික දාලා බලාගෙන හිටියා. දැන් ඉතුරු ටික කරගන්නේ කොහොමද කියලා. එතකොට දෙයියෝ දුන්නා වගේ ඉස්කෝලේට ඇවිල්ලා කිව්වා සර් මම මේකට මොනවා හරි කරන්න. ඒ වගේම එවකට අර පාර්ලිමේන්තු මන්ත්‍රී කෝට්ටේගොඩ මැතිතුන් මෙතුමාරා ඉල්ලීමට මෙතුමාගේ ඉල්ලීමට ලක්ෂ 10ක් දීලා අපිට මේ වැඩේ නිම කරගන්න හැකියාවක් ලැබුණා පාවිච්චි කරන්න පුළුවන් මට. ඒ වගේම මීට ඉස්සර පාසලේ විවිධ කටයුතු වලදී සහාය ලබා දුන්නා වගේම පාසලට අඩුවක් තිබූ ජල ප්‍රශ්න ඒක නිරාකරණය කරලා දුන්නා. මම හිතන්නේ මෙතන ඉන්න පරණ දෙමව්පියෝ ටික දන්නවා අපි යන මල්ලා ලිඳක් තිබ්බා. ඒ ලිඳේ හැමදාම ළමයි මල් වාදියක් උස්සන යන්න ඕනේ. ඒ මෝටරේට වතුර දාන්න. ඒක අපහසු කාර්යයක්. ඒ දුර ප්‍රශ්නේ බැලුවා ලිඳේ ඉඳන් පාසල. එහෙම දුක් විඳින අතර තමයි මෙතුමා ලක්ෂ 6ක මුදලක් පාස් කරලා දීලා නලයක් දාලා ස්ථීරවම ජල ප්‍රශ්නේ විසඳලා දුන්නා. ඉතින් ඇත්තටම තමන් ඉගෙන ගත්ත පාසල, තමන්ගේ දරුවන්, තමන්ගේ ඥාති පිළිබඳ අපේ ආම්තුරු කිව්වා වගේ ආදරයක් සෙනෙහසක් අද තුල තියෙන හින්දා තමයි ගමටම සේවය කරන්නේ. ඇත්තට මේ කාරණාව මේ කාර්ය පිළිබඳ මම අගය කරනවා. විදුහල්පති හැටියට මේ පාසල තෝරා ගැනීම පිළිබඳ